වෙලාව උදේ 7:52යි මේ වෙද්දි මං ගෝල්ඩ් වල ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා තියෙනවා. ට්‍රේඩ් එකේ TP තියෙන්නේ පිප් 1650කින්. මේ දවස්වල ගෝල්ඩ් මාකට් එකේ වොලටිලිටි එක වැඩි නිසා හොඳ එන්ට්‍රි එකක්. හැබැයි මම මේකට රිස්ක් කරලා තියෙනවා පිප් 114ක්. ලොකු රිස්ක් එකකුත් තියෙනවා. ලොකු රිස්ක් එකක් කියන්නේ ඉතින් රිස්ක් එක වගේ හොඳ TP එකකුත් තියෙනවා. අපි රිස්ක් කරන ගානට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. බලාගෙන ඉමු. ගයිස් මගේ ට්‍රේඩ් එක දැනටම පිප් 441කට එහා ප්‍රොෆිට් වෙලා ඉවරයි. මගේ ඩේලි ටාගට් එක තියෙන පිප් 100යි. මම පිළිවෙලට ට්‍රේඩ් කරගෙන යන්නේ දවසට පිප් 100ක් වගේ තමයි. පිප් 100ක් පිප් 150ක් වගේ තමයි මගේ TP එකක් තියෙන්නේ දවසකට. ඉතින් මේ ට්‍රේඩ් එකෙන් පිප් 441ක් ගිහින් තියෙනවා. මම කලින් කිව්වනේ මේ ට්‍රේඩ් එක මට හොඳට කන්ෆර්මේෂන් දීපු ට්‍රේඩ් එකක් කියලා. මම ඒක නිසා මේක හෝල්ඩ් කරනවා මෙතනදී BE කළා. ගායිස් ඉතින් දැන් වෙලාව වෙරයි 8:11යි අපි උදේ ට්‍රේඩ් එකක් ගත්තා පිප් 1650කට TP තියලා. ඉතින් මේක මම තනින් තන ලේයර් කරා මෙතනදී B කරා මේ හරියෙන් ආපහු ලේයර් එකක් ගහගත්තා. මෙන්න මේ හරියෙන් ආපහු ලේයර් එකක් ගහගත්තා. ඔන්න ඔය විදිහට තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ. දැනටම පිප් 1597ක් මේ TP ගිහින් තියෙනවා. ඉතින් තා පොඩි ගානක් තියෙන්නේ තා පොඩි විග් එකක වගේ මේ දුරක් යන්න තියෙන්නේ. එච්චර වෙලා මට දැන් ඉන්න වෙන්නේ මට PC එක ඕෆ් කරන්න වෙනවා. PC එක ඕෆ් කරාට පස්සේ ආපහු හෙට තමයි PC එක ඔන් කරන්නේ. එතකොට ඔයාලට වීඩියෝ එක දාන්න වෙන්නේ මට හෙට. ඒක නිසා මම දැන් මෙතනදිම මේක රෙකෝඩ් කරලා මේ වීඩියෝ එක දානවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද මේ ලොකු ට්‍රේඩ් එකක් ආයි. සාමාන්‍යයෙන් පොඩි එකක් නෙමෙයි සුපිරි ට්‍රේඩ් එකක් ගත්තේ. පිප් 1000 ගණන් ඕනේ නැහැ. පිප් 1000ක් කියන්නේ හොඳටම ඇති. හොඳටම ඇති කියන්නේ වැඩිත් එක. මගේ ඩේලි ටාගට් එක තියෙන්නේ මම කලිනුත් කිව්වා පිප් 100ක් හෝ පිප් 150ක් ඒ වගේ. ඉතින් හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම ජය වේවා.